ඔන්න ඉතින් නමෝ විත්තියෙන් උදේ පාන්දරම අපි අපේ ගමන යන්න පිටත් වුණා. වාහනේ ටයර් ටිකත් මාරු කරන් අපි ලෑස්ති වුණේ මේ ගමන යන්න තමයි. ඇත්තටම මුළු ගමන කිලෝමීටර් 500ක් විතර දුර ගමනක්. මුලින්ම අපි තීරණය කළා අපේ මේ ගෙවල් ළඟ හරිය තියෙන පන්සලක් තියෙනවා. ඒක පොඩ්ඩක් වැඳ පුදාගෙන යන්න. ඇත්තට මේ පන්සල ළඟ වුණත් අපිට මේකට යන්න වෙලාවක් හම්බුනේ නැහැ. අද තමයි ඒකට නියම දවස. හොඳටම ඉර පායලා ලස්සන දවසක අපි අපේ ගමන මේ විදිහට ආරම්භ කරනවා. ඔන්න ඉතින් ඔයාලත් බලාගෙන යන්න මේ ලස්සන වටපිටාව. ඔන්න ඈතින් ඔයාලට පේනවා ලස්සන කිරිසුදු පාටින් දිරිසෙන චෛත්‍ය. අපිත් ඕක ෆොටෝ වලින් දැකලා තමයි මේ බලන්න ආවේ. මෙන්න පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ලස්සන යාළුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ටත් හායි කියාගෙන අපි පල්ලම බැස්සා. මෙතනින් එහා නම් හරිම නිශ්ශබ්දතාවයක් දැනෙනවා. ඇත්තටම අද ගොඩක් කවුරුත් ඇවිල්ලා නැති පාටයි. අද නිවාඩුවත් ඉවර වෙලා සතියේ දවසක්. ඉතින් අපි දෙන්නට මේ පන්සල බලන්න ආපු හොඳම දවස අද. මෙන්න මේ ලස්සන පරිසරය මැද්දෙන් තමයි අපිට චෛත්‍යයට යන්න තියෙන්නේ. වටපිටාවේ ගස් වැවිලා ඉඳන් මාරම සීතලයි. දැන් ඇත්තටම සමහර එක තියෙන්නේ සමහර එක උනා මේ හරිය මාරම සීතලක් දැනෙනවා. ඇත්තට මේ වටපිටාවේ ලොකු ගස් ඉඳන් ඉතින් මේ සීතල බව මෙතන දැනෙන්නේ. බුදු ගියත් පහු කරගෙන අපි ඉස්සරහට යනවා. ඔන්න ඈතින් පේනවා ඔයාලට චෛත්‍ය. ඇත්තටම චෛත්‍ය ඈත ඉඳලා පේනකොට ළඟට යනකොට මාර ආසයි. අපේ ලංකාවේ වගේ මේක තියෙනවා. ලංකාවෙත් ඉතින් චෛත්‍යයකට අපි ඈත තියා යනකොට ඒ දිහා බලාගෙන යනවා ආසාවෙන්. මේ හැඟීම මේ විදිහටම දැනෙනවා. ඉතින් චෛත්‍ය ළඟට ආවට පස්සේ මේ වටපිටාව ලස්සනට පේනවා. ඈතටම ගොඩාක් දුර යනකම් පේනවා. හරිම නිස්කලංක තැනක්. දවස් 2-3ක් වුණත් ඉන්න පුළුවන්. ඉතින් අපි චෛත්‍යයත් වැඳ පුදාගෙන මේ වටපිටාව ලස්සනත් බලාගෙන මළුව අමදමින් හිටපු ස්වීඩන් ස්වාමීන් වහන්සේ සමගත් කෙටි කතා බහකින් පස්සේ අපේ ඉතිරි ගමන යන්න මෙතනින් අපි පිටත් වුණා. ඔන්න ඉතින් පන්සලෙන් ඊට පස්සේ දැන් ඉතින් තියෙන එක දිගට පෑගිල්ලක් තමයි. ඊට කලින් ඉතින් බරට මොන හරි දාගන්න ඕනේ. ඉතින් ඒක බලලා ඉවරලා අපි මේ කෝපි ෂොප් එකකින් නාත්තු කෝපි එකක් බීලා යන්න කියලා අපේ නෝනා නම් ඉතින් හනිහනේට යනවා. අතට මොන හරි කන්න. ඇත්තටම අපි දෙන්නටම බඩගිනි. මම නම් ඉතින් බඩගිනි වුණාට මම උදේට වැඩියෙන් එහෙම කන්න කැමති නැහැ. මං ඉතින් උණුවෙන් හොට් චොකලට් එකක් දාගත්තා. අපේ නෝනා නම් මොන හරි කෑමට දෙයක් ගත්තා. බඩත් පුරවගෙන එළියට බැස්සා ඉතුරු ටික යන්න. දැන් අපි යනවා ඉස්සරහට. වටපිටාවේ ලස්සනට ගස් පිරලා තියෙනවා. ඇත්තට මේ වට දෙප හැම තැනම තියෙන ගස්මයි. අපේ රටේ ඉතින් මේ විදිහටම ගස් වටපිටාවෙම තියෙනවා. ඇත්තටම ලොකු වෙනසක් නැහැ එහි මෙහි කියලා බලද්දි ගස් වල ඉන්නම්. ලස්සන ගෙවල් ටිකකුත් අහුණා. ඒ ටිකත් පහු කරගෙන ඉස්සරහට යනවා. තව ටික දුරයි අපිට යන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලන්න යන ෆාම් එකට. ඇත්තට මේක පොඩි ෆාම් එකක්. ෆාම් එකට නම් දැන් අපි ආවා. වයිටි ෆාම් පාක්. කට්ටිය නිකන් හිටියා මෙතනින් ඇතුළට යන්න. අපේ නෝනාත් ඉතින් චුට්ටක් වෙලා ගියා කාර් එකෙන් බහලා මෙතනට එන්න. ටිකට් එක අරන් ඇතුළට යනකොට ඉස්සෙල්ලාම හම්බ වුණේ කුරුල්ල කූඩුවට දාලා ඉන්න ටිකක්. ඇත්තටම කුරුල්ල දෙතුන් දෙනෙක් තමයි මෙතන හිටියේ. උන් කූඩුවට දාලා ඉන්න හැටි දැක්කම නම් පොඩි දුකකුත් ඇති වුණා. ඉතින් කොහේ වුණා සත්තු අතුල සත්තු කූඩුවට දාලා ඉන්නේ. ඒක පහු කරලා යනකොට මෙතනත් ලස්සන කුරුල්ල ටිකක් ඉන්නවා.
කුරුළු කුරු ටික පහු කරන් ඉස්සරහට ඇවිල්ලා බැලුවම තමයි මේ පාම් එකේ ලොකු බව තේරුනේ. ඇත්තටම පාම් එක එළියෙන් බැලුවම පොඩිට වුණාට මේ පාම් එක අක්කර ගානක ලොකු පාම් එකක්. පේන තික්මානේ හැමතැනම සත්තුන් කූඩු කරලා තියෙනවා. තව මොන මොන සත්තු ඉන්නවද දන්නේ නැහැ. ඇත්තටම ඇතුළට ගිහලා බලන්න ආසයි මේක දැක්කහම නම්. අපේ නෝනා ගියා එළුවන්ට සත්තුන්ට කන්න දෙන්න මොනවා හරි අරන් එන්න. තාම එයා නෑ. එයා එනකම් බල බල ඉද්දි මෙන්න මේ ඩෝසරේ ළඟට සෙට් වුණා මාව. පරණ ඩෝසරයක් දාලා තියෙනවා. මං හිතන්නේ මේ ආදි ඉස්සර ගොඩක් කාලෙකින් වගා කරපු වගා භූමියක් තමයි මේ පාම් එකක් බවට පත් වෙලා තියෙන්නේ. නැත්තම් මේ ඩෝසරේ මෙතනම දිරණ තරමට පත් වෙනකන් තියෙන විදියක් නෑ කියලා මට හිතෙන්නේ. ඒක බලන් ඉන්නකොට මට එහෙනම් අපේ නෝනා ඉළුවන්ටත් කන්න මොනවා හරි අරන් එනවා. කොහොම ඉතින් කොස්කොල ටිකක් ගේන්න කියලා ගියාට අපේ නෝනා අරන් ආවේ මෙන්න මේ මාළු කෑම පැකට් එකක් වගේ පැකට් එකක් ගන්නේ. ඇත්තටම කොස්කොල නම් නෑ යාළුවා. ඔන්න ඔය දෙන දේ තමයි කාලා ඉන්න වෙන්නේ අද ඔයාට. අපේ නෝනා එළුවට කෑම ටික දෙන අතරේ මම පොඩ්ඩක් වටපිටාව බැලුවා යන්න. අපේ නෝනා කෑ ගහනවා මං එනකන් ඉන්න කියලා. එළු යාළුවත් හැබැයි දෙන්න දේ මොනවා වුණත් රස කර කර කන පාටක් තියෙන්නේ. මෙන්න මේ චුට්ටක් කාලා මේ සතාට ඇති දන්නෙත් නෑ. අපේ නම් ඉතින් කොස්කොල ගෙනත් දැම්මට පස්සේ හොඳට කනවා. එයා ඉතින් බලද්දි මේ සත්තු පව්. එළු යාළුවාගේ කූඩුවත් බලාගෙන එහා පැත්තට පැන්න. ඈතින් පේනවා අස්වැයෝ කොටලුවෝ ඉන්නවා. තව ගොඩක් දුර සත්තු පේනවා. කොටු කරලා තියෙන නිසා පිළිවෙලකට යෑමක් තියෙන්නේ. පාම් එක නම් එවිදින්ට කිව්වොත් අද දවසක් මෙතන ගත වෙනවා. ඊට කලින් කොහොම හරි නෝනාට ඉක්මනට මේක බලලා යමු කියලා යන්න ඕනේ. නැත්තම් මෙතන ඉන්නම් අද ගැලවීමක් නැති පාටයි. තාම මේ පටන් ගත්තා විතරයි. දැනට මෙතනම් පැයක් ගියා. මූදු කොල්ලන් කරවන්ගේ නැවක් ඇවිල්ලා තියෙනවා ගොඩ බිමට. අපේ නෝනාට ඒකත් පදින්න ඕන කියලා කියන්නේ. ඒ අතරේ මෙන්න මේ කළු පාට මෙන්න මේ යාළුවව දැක්කා. ඒ යාළුවටත් අපේ නෝනා ගෙනාවු කැම ටිකක් දැම්ම කන්න. එයාත් ඉතින් ඒක රස කර කන අතරේ මෙන්න මේ සුදු යාළුවත් ඇවිල්ලා පොඩ්ඩක් ඉල්ලනවා. ඒ කැම ටික දීලා කරනකන් ඉන්නේ අපේ නෝනා දඟලනවා මේ මූදු කොළු කරවන්ගේ නැව එලවන්න ඕනේ කියලා. වෙලාවට නැව ගොඩ තියෙන්නේ. බයිසිකලයක්වත් පැද ගන්න බෑ. අපේ නෝනාට නැවක් දුන්නොත් නියමෙට තියෙයි. වෙලාවට පාම් එකක් හින්දා උලක් නැහැ. ඉතින් මේ සත්තුන්ටත් ඉතින් තේරෙන්නේ නැහැ වෙන මොකක්ද කියලා. මොනර යාළුවෙක් දැකලා මෙච්චර මොනරු ඉන්න රටේ ඉඳලා ඇවිල්ලා අපේ නෝනා මොරෙක්ගේ පිහාට්ට ගලවන්න හදනවා. තව පොඩ්ඩෙන් පාම් එකෙන් අපිව ගහලා එලවන්නේ. මේගොල්ලොත් ඉතින් සමයකේ හොඳට පීන ඉන්නවා. අපේ නෝනා ඉතින් එක තැනකට ගියාම ලේසියෙන් ඉන්නේ නැහැ. බලපල ඉන්නවා. මං හිතන්නේ අද දවස් මේ සත්තු පාම් එකේම ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ. මේ යාළුවාට හොඳටම බඩගිනින ඉන්නලා ආයි කෑම ඉල්ලනවා. අපේ නෝනා ගාවත් ටිකක් තිබිලා ඒ ටිකක් දැම්මා. එතනින් ඒ ටික කෑම ටික තීලි විතර වෙලා මේ පැත්තට හැරලා බලනකොට ඈත අස්සයොත් ඉන්නවා. තව ගොඩාක් සත්තු තියෙනවා. මට හිතෙන්නේ නැහැ අද මේ සත්තු පාම් එකම බලලා යන්න පුළුවන් වෙයි කියලා. සත්තු බලන එක පැත්තක දාලා මේ උන්චිල්ලා වෙල්ලා පදින්න ඕනේ කියලා ගෑ ගැහුවා. මහා ලොකුට වැඩකාරයා වගේ නැග්ග උන්චිල්ලාවට දෙපාරයි තල්ලු කළේ ගෑ ගහලා බෙරියන් දුන්නා. වටපිටාව ඉන්න මිනිස්සු බලනවා. මගේ දිහා මං සටක් ගාලා නවත්තලා බීමට බස්ස ගත්තා. නැත්තම් ඉතින් වෙන්නේ මෙතනින් මේ කෑ ගහනකොට අනිත් මිනිස්සුත් බය වෙලා අපිට මේ පාම් එකනොත් යන්න කියන එක. වට තුනයි පැද්දෙව්වේ. ඒක පුළුවන් තරම් හයියෙන් කෑ ගහුවා මට බහින්න ඕනේ කියලා. කමක් නැහැ ඉතින් ආසාවනේ. ඒකත් පද්දලා ඉවරලා එයාවත් බිමට බස්සගෙන අපි ආව අනිත් පැත්තෙන් එළියට යන්න. ඇත්තටම ගොඩක් සත්තු නම් බලන්න හම්බුන්නේ නැහැ. මෙන්න මේ පොඩි කැංගරු යාළුවාවත් බලාගෙන අපි දෙන්න කතා කරගත්තේ අපේ දිග ගමන යන්න එළියට බහිමු කියලා. පාම් එකේ වැඩ කටයුතු ටිකත් එළියට කරගෙන සත්තු ටිකක් බලාගෙන කෙලින්ම එළියට බැස්සා. ඉතින් දැන් නම් තමයි එක දිගටම පෑගිල්ල තියෙන. ඉතින් කිලෝමීටර් 250ක් විතර යන්න ඕනේ. ලස්සනට අහස තියෙන එක නම් පට්ට හැපි. නැත්තම් ඉතින් වාහනේ එලවන්න හිතෙන්නේ නැහැ වැස්සට. Thank you.